ගෙවුණු මාස 6ක කාලය තුල ආණ්ඩුව දේශීය වශයෙන් රුපියල් බිලියන 500කට වැඩි ණය ප්‍රමාණයක් ගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා සිටී. ඒ අනුව එම ණය වලින් කළ ව්‍යාපෘති මොනවාද යන්න විමසීමට සිදුව ඇති බවයි අත්තනායක මහතා සඳහන් කර සිටියේ. මේ මාස 6ක කාලය තුල බැඳුම් කර හරහා පමණක් අරගෙන තිබෙන ණය ප්‍රමාණය බිලියන 251ක්. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර හරහා මේගොල්ලෝ අරගෙන තියෙන ණය ප්‍රමාණය එහා සමානයි. බැඳුම් කර හරහාත් විශාල ණය ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් රුපියල් බිලියන 251ක් ලබාගෙන තිබෙනවා. මේක දිහා බැලුවම අපිට පේනවා රුපියල් බිලියන 251ක් සහ 241ක් කියන්නේ රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර හරහා දේශීය වශයෙන් අරන් තියෙනවා. විදේශී ණය වෙනම තියෙනවා. අපි අහන්නේ රුපියල් බිලියන 500කට වඩා දේශීය වශයෙන් අරගෙන තියෙන ණය ව්‍යාපෘති මොනවද කියලා. ඒ ණය වලින් කුමක්ද කළේ? යනුවෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කරන ලදී.